හරි අපි දැන් බලමු හරියටම ඔයා ක්ලාස් එකක් තුලට පේමන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. හරි ඉස්සලාම ඔයා දැන් කලින් සඳහන් කරා වගේ දැන් අපි ක්ලාස් එකට ගිහලා දැන් ඔන්ලයින් සහ ෆිසිකල් සිසුන් දෙගොල්ලම එනවා. දැන් ෆිසිකල් සිසුන්ට මම වෙනම මෙතඩ් එකක් කියනවා ඒ කට්ටියට කොහොමද මේ රෙකෝඩ් එකක් බලන්නේ ඒ වගේ කතන්දර ටික. හරි එතකොට දැන් ඔන්ලයින්ම ඔයා එනවා නම් ඔයා සාමාන්‍ය ඔන්ලයින්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් හරි ඒක සාමාන්‍යයෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? හරි මොකද ඉස්සෙල්ලාම අපි කරන්න ඕන. ඔයාලට කැමති දැන් මෙතන ක්ලාසස් වලට ගිහලා ක්ලාසස් ටැබ් එකට ගිහිල්ලා ඔයා කැමති ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා කැමති කියන්නේ දැන් ඔයාට අදාළ මේ ක්ලාස් එක තුලට ඔයා එන්රෝල් වෙන්න ඕනි. හරි එන්රෝල් වෙනවා. ඉස්සෙල්ලා මම අර කිව්වා වගේ ට්‍රයල් පීරියඩ් එකක් ඔයාට යන්න පුළුවන්. හරි අපි හිතමු දැන් ඔයා ඉන්නේ ග්‍රේඩ් 9 වල කියලා. හරි ග්‍රේඩ් 9 වල කියලා. හරි සාමාන්‍ය ග්‍රේඩ් 9 හෝ සාමාන්‍ය අපි දැන් A level ක්ලාස් එකක් ගමු 2026 A level කියලා. හරි 2027 A level ඔන්ලයින් කෙනෙක් කියලා. හරි එතකොට පේපර් ක්ලාස් එක ඔන්න එන්රෝල් වෙනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා pay now කියලා බටන් එක. මෙතනින් ඔයාලට pay කරන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය online payment අපි තාම option එකක් දාලා නැහැ. ඒක සාමාන්‍යයෙන් ඔයාලට online payment එකක් කරලා සාමාන්‍ය විදියට screenshot එක මේ upload කරන තැනක් තියෙනවා. එතනට දැම්මනම් හරි. හරි pay now කියන බටන් එක එපුවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා payment details ටික ඔයාලට copy කරලා ඕනම තැනකදී ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වගේ student ID එක දැන් මේ දේවල් අපි බලන class එක month එක. හරි එතකොට ක්ලාස් පී එක හරි මොනවටද යන්නේ කියන එක හරි සාමාන්‍යයෙන් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට බැංක් ඩීටේල්ස් ටිකද පේමන්ට් එක ඔප්ෂන්ස් තුනක් දීලා තියෙනවා. බැංක්ස් තුනක් දීලා තියෙනවා BOC peoples and commercial. හරි එතකොට ඊට පස්සේ ඔයා මොකක් හරි පේමන්ට් එකක් කරලා ඔයාගේ පේමන්ට් කරපු ස්ලිප් එක හරි සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් ඕන ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එක හරි ඒ අදාළ ස්ක්‍රීන්ෂොට් එක සහ නැත්නම් එහෙම නැත්නම් ඔයාට පේමන්ට් එකක් කරලා බැංක් ස්ලිප් එක ඔයාට මෙතනින් සාමාන්‍ය විදිහට තෝරන්න පුළුවන්. ඒ වගේ MB 10ට වැඩි මේක අඩු වෙන්න ඕන. හරි එතකොට ඔයා මෙතනින් තෝරලා දෙන්න අදාළ සාමාන්‍ය විදිහට ස්ලිප් එක. දැන් මම ස්ලිප් එක ගන්න මේ මම දාන්නේ. හරි සාමාන්‍ය ස්ලිප් එක ඔයා සාමාන්‍ය විදිහට දාන්න තියෙන්නේ. හරි ස්ලිප් එක දානකොට අනිවාර්යෙන්ම ඔයාගේ ස්ටුඩන්ට් ID එක හරි ස්ටුඩන්ට් ID එකත් ස්ලිප් එක උඩ ලියන්න. හරි ඒ වගේම ඔයා පේමන්ට් එක කරන ඩේට් එක හරි ඒ කියන්නේ පේමන්ට් එක දැන් මෙතනට අප්ලෝඩ් කරන ඩේට් එක ස්ලිප් එකේ හරියටම අපිට පේන්න ඕන. හරි ඒ වගේම දැන් අකුරු මැකෙන්න විදියක් නැහැ. කියන්නේ අකුරු සාමාන්‍යයෙන් අර බ්ලර් වෙලා තියෙන විදියක් නැහැ. හරියට පැහැදිලිව දාන්න මේ දේවල් ටික. ඒ වගේම ඔයාගේ ID එක හරි එතන ID ඔක තියෙනවනේ ඔයාගේ සාමාන්‍ය ස්ටුඩන්ට් ID එක. ඒ ස්ටුඩන්ට් ID එක නැත්තම් ඔයාගේ නේම් එක හරියට පැහැදිලිව ස්ලිප් එක උඩ ලියලා අදාළ month එකත් එක්ක ඔයා ස්ලිප් එක දාන්න. හරි month එක අනිවාර්යෙන්ම ස්ලිප් එක තුල ලියන්න. දැන් මෙතන month එක දාන්න වෙනවා තමයි උනට දෙසැම්බර් මාසෙ වෙනවා. දෙසැම්බර් මාසෙට දාලා කියලා අදාළ month එක ස්ලිප් එක තුල ලියන්න. හරි ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය විදිහට මේක කරන්න සාමාන්‍ය මේ ෆයිල් එක මේ අප්ඩේට් කරන මම ෆයිල් එක නෙමෙයි දැන් මම ගාව තියෙන මම normal photo එකක් මම දාන්නම් දැනට හරි ඊට පස්සේ හරි ඔන්න payment slip selected කියලා දිනවා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ upload and submit කියන එක දෙන්න. හරි ඒතර මේක upload වෙනවා. හරි ඕකේ. හරි ඊට පස්සේ ඔන්න you have been enrolled in paper classes ඔන්න කතන්දරෙත් එක්ක ඔන්න තියෙනවා. ඊට පස්සේ admin approval එකක් ඔයාලට පැය 24ක් නැත්නම් පැය 10ක් වගේ ඇතුළත ඔයාලට admin approval එකක් එයි. හරි සාමාන්‍යයෙන් ඔන්න දැන් enroll වෙලා තියෙනවා class එක. හරි ඒතකොට සාමාන්‍යයෙන් enroll වෙලා තියෙන classes වල දැන් උතන තියෙන්නේ දැන් මේ තාම class එක තුල දේවල් අපිට බලන්න බෑ. මොකද හේතුව මේක approve කරලා නැහැ. හරි ඒතකොට approve කරනොත් පැය 10ක් ඇතුළත ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට live lectures වලට හරි ඒ වගේම ඔයාලට මේකට දාලා assignments වලට හරි assignment කියලා මම මෙතන දස් ගන්නේ exam papers හරි ඊට පස්සේ recordings හරි recordings ඊට අදාළව අපි දාන ඒ කියන්නේ ඔයා enroll වෙලා ඉන්න class එකට අදාළව recording upload වෙනවා නම් recording ඔයාලා මෙතන පෙන්නනවා I කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලා සාමාන්‍යයෙන් මාසයක් තුල හරි තියෙන රෙකෝඩ්ස් ටික විතර දැන් ඔයා මාසයක් තුලම රෙකෝඩ්ස් දැන් අපි ක්ලාස් ඒ කියන්නේ වාර 4ක් කරනවා මේ වාර 4ම රෙකෝඩ්ස් ටික ඔයාලට මේ මාසය තුලත බලා ගන්න පුළුවන්. ඒ වගේ ඊළඟ මාසෙ වෙද්දි ඒ 4ම ඇහිලා ඊළඟ මාසේ දේවල් රෙකෝඩ්ස් ටික තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒතර පේමන්ට් එකක් කරලා තියෙනවා නම් විතරයි ඔයාලට මේකෙදි සඳහන් වෙන්නේ. හැම රෙකෝඩ් එකක්ම පේන්නන්නේ ඔයා පේමන්ට් කරලා තියෙන අදාළ පන්තියට දාලා රෙකෝඩ්ස් ටික විතරයි ඔයාලට මෙතනින් බලා ගන්න වෙන්නේ. හරි ඉතින් කොහොම තමයි සාර්ථකව පේමන්ට් එකක් ඔන්ලයින් සිසුන්ට සිදු කරන්න පුළුවන් වෙන්නේ වෙබ්සයිට් එක through.